අයිබෝන් ලක්ෂාන් අදත් අපි ලක්ෂාන්න බිස්නස් ලංකා YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අපි කලින් වීඩියෝස් වල ඔයගලන්ට පැහැදිලි කිරීමක් කරා කොහොමද ෂෙයා මාකට් එකට ඇතුල් වෙන්නේ. ඒ වගේම ඊට කලින් වීඩියෝ එකේ අපි කතා කරා ෂෙයා මාකට් කියන්නේ මොනවද? ඔයාලට මොන වගේ ප්‍රතිලාභ ගන්න පුළුවන් වෙයිද? මෙන්න මේ වගේ කරුණු. ඊට පස්සේ අපි අවසාන මීට කලින් එපිසෝඩ් එකේදී නැත්නම් පොඩ්කාස්ට් එකේදී අපි කතා කරා ඔයා ෂෙයා මාකට් එකට එන්න ඕනේ ඇයි? ඒ වගේම එක්ස්පීරියන්ස් ලක්ෂණ ලබාගත එක්ස්පීරියන්ස් උත් එක්ක ඔයගලන්ට ෂෙයා කරා මේකේ තියෙන වැදගත්කම. අද අපි බලමු ආදා ෂෙයා මාකට් එකට එන්න තීරණය කරොත්. එනවා දැන් ෂෙයා මාකට් එකට එන්න තීරණය කරොත් ඒ පිළිබඳව ලක්ෂණගෙන් කොයි විදිහටද ඔයා මේ ෂෙයා මාකට් එකේ ඉන්වෙස්ට් කරන්න කියලා. ලක්ෂණ අපිට ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද මුලින්ම? ඔව්. අ, අපි දැන් කලින් වීඩියෝ එකේ බලපු අය ඉන්නවා නම් එයාලා දන්නවා දැන් අර කලින්ගේ කතා කරා මේකට කොටස් වෙනදපොළ ආයෝජනය කරන්න මොන හරි සුදුසුකම් ඕනද කියන එක අපි කලින් වීඩියෝ එකේ කතා කරා. ඉතින් ඒ දේවල් එක්ක දැන් කවුරු හරි කොටස් වෙනදපොළට අලුතෙන් එන්න ඉන්න කෙනෙක් ඉන්නවා නම් එයාලට එතකොට මේක කොහොමද පටන් ගන්න කියන එක වැදගත් වෙන හින්දා ඉතින් මේක ඇත්තටම මේක පටන් ගන්න අලුතෙන් ඒ කියන්නේ මේ සඳහා කොටස් වෙනදපොළ ගනුදෙනු පටන් ගන්න account එකක් අපි හදා ගන්න ඕනේ. ඒකට අපි කියන්නේ CDS account කියලා. ඒ කියන්නේ Central Depository System එකේ account එකක් තමයි අපි හදා ගන්න තියෙන්නේ. ඒකට කියන්නේ මධ්‍යම තැන්පතු හෝමාරුවේ ගිණුමක් අපි මුලින්ම විවෘත කරගන්න ඕන. ඒ ගිණුම විවෘත කරගන්න අපිට වයස අවුරුදු 18ට වැඩි වෙන්න ඕන. ඉතින් ඒ කෙනෙක්ට පුළුවන් තමන්ගේ පදිංචිය තහවුරු කරගන්න සහ ඒ අවශ්‍ය ලියකියවිලි තියෙනවා නම් ඒ දේවල් එක්ක එයාට පුළුවන් account එකක් මේ ඕපන් කරගන්න. ඒ account එක ඕපන් කරගන්න පුළුවන් ඕනම කෙනෙක්ට මොබයිල් ඇප් එකක් තියෙනවා. CSC කියලා මොබයිල් ඇප් එකක්. CSC කියන්නේ කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් කියන එක. කියන්නේ කොළඹ කොටස් හෝමාරු කියන එක. ඒකේ මොබයිල් ඇප් එකක් තියෙනවා. මේ මොබයිල් ඇප් එකේ හරහා අපිට පුළුවන් ඕන කෙනෙක්ට මේ CDS account එක ඕපන් කරගන්න පුළුවන්. ඉතින් මේ CDS account එක ඕපන් කරද්දී අපිට ඒකේ සාමාන්‍යයෙන් ඇප්ලිකේෂන් එකක් තියෙනවා ෆිල් කරන්න. මේ ඇප්ලිකේෂන් එක ෆිල් කරනකොට pages 8ක් විතර තියෙනවා. ඒ pages 8 ෆිල් කරද්දී මුලින් අපේ තියෙන personal details ඒක ෆිල් කරන්න තියෙනවා. ඊට පස්සේ අපේ ඔය මම කලින් සඳහන් කරා වගේ කියන්නේ ඒ personal details සමග මේ පදිංචිය තහවුරු කිරීම සම්බන්ධව ඒ details අවශ්‍ය වෙනවා. ඊට පස්සේ අපේ account details මොකද අපි ගනුදෙනු කිරීමේදී අපේ bank account මේකත් එක්ක link කරගන්න වෙනවා CDS account එකත් එක්ක. මොකද ලාභාංශ වගේ දේවල් එනකොට අපි bank account එකට තමයි එන්නේ. නිසා bank details අවශ්‍ය වෙනවා. ඊට අමතරව අපේ occupation details ටික අවශ්‍ය වෙනවා. මොකද අපි රැකියාවක් කරනවද අපිට මේ ආයෝජනය සඳහා මුදල් එන්නේ කොහොමද කියන එක පිළිබඳ යම්කිසි තොරතුරු ප්‍රමාණයක් අපි මේ ඇප්ලිකේෂන් එකේ ඇතුළත් කරන්න අවශ්‍ය වෙනවා. ඊට අමතරව අපි සාමාන්‍යයෙන් අර politically exposed person කෙනෙක්ද කියන එක පිළිබඳව මේකේ මේ ඇප්ලිකේෂන් එක තුල තියෙනවා ෆිල් කරන්න තියෙනවා. ඒ පිළිබඳවත් කෙටි කරුණු කීපයක් ෆිල් කරන්න තියෙනවා. ඊට අමතරව තියෙනවා අපේ recognitions සඳහා අපිට අපේ සෙල්ෆි ඡායාරූපයක් මේකට ඉන්පුට් කරන්න තියෙන. ඊට අමතරව අපේ ඩෙන්ටිටි එක හඳුනා ගැනීම සඳහා එතෙන්දී අපේ නැෂනල් ID කාඩ් එකේ හෝ නැත්නම් පාස්පෝර්ට් හෝ නැත්නම් කුමක් හෝ ලංකාවේ පිළිගත් හැඳුනුම්පතක් තියෙනවා නම් ඒක තුලින් අපිට ඉදිරිපත් කරලා මේ account එකේ ඒ ෆෝම්ස් ටික ෆිල් කරගන්න වැඩේ කරගන්න තියෙනවා. එතකොට මෙතන විශේෂ වැදගත්ම කරුණක් තමයි මේ CDS account එක ඕපන් කරද්දි ෆෝම් එක ෆිල් කරද්දි එක තැනක එක තීරුවක අහනවා අපෙන් අපි සිලෙක්ට් කරන බ්‍රෝකර් ෆර්ම් එක මොකක්ද කියන එක. ඉතින් එතෙන්දී අපි බ්‍රෝකර් ෆර්ම් එකක් සිලෙක්ට් කරන්න ඕන. ඊට පස්සේ සහ එතන මේ බ්‍රෝකර් ෆර්ම් එක සිලෙක්ට් කරාට පස්සේ අපේ ඇඩ්වයිසර් කවුද කියන එකත් එතන අහනවා. අපිට ඇඩ්වයිසර් කෙනෙකුත් එතෙන්දීම සිලෙක්ට් කරන්න පුළුවන්. ඉතින් ඒ ටික සිලෙක්ට් කරලා මූලික වශයෙන් අපිට පුළුවන් ඒ ඇප්ලිකේෂන් එක සබ්මිට් කරන්න. ඊට පස්සේ දින දෙකක් වගේ කාලයක් ඒ කියන්නේ සතිය දින නම් දින දෙකක් වගේ කාලයක් ඇතුළත අපිට අපේ දැන් personal details දාද්දී අපි ඊමේල් එකක් දාන්න අවශ්‍ය වෙනවා. එතෙන්දී අපිට අපේ ඊමේල් එකට CDS එකෙන් එනවා මේල් එකක් එනවා අපේ account එක open වෙලා නම් අපිට අපේ CDS account number එක එනවා. අපි ෆිල් කරද්දී මොකක් හරි ගැටලුවක් ඇති වෙලා මොකක් හරි වෙලා නම් අපේ අතින් අතපසුවීමක් වෙලා නම් අපේ ඇප්ලිකේෂන් එක රිටර්න් වුණා කියන මේල් එක අපිට එනවා. ඉතින් ඔය දේ තමයි මූලික වශයෙන්ම තියෙන්නේ. ඉතින් අපි ඉස්සරහට කතා කරගෙන යමු මේ
බ්‍රෝකර් ෆර්ම් එකක් මේ තැරැව්කාර ආයතනයක් සම්බන්ධව අපි තෝරගන්න විදිහේ ඒ දේවල් කරගන්න තියෙන මූලික වශයෙන් අපි එන කෙනෙක්ට මේ account එක open කරගන්න තියෙන්නේ මෙන්න මේ වගේ පියවර කීපයකින් තමයි මේ මූලික අපේ ගිණුම් ඒ කියන්නේ කොටස් වෙනදපොළ ගිණුම නිර්මාණය කරගන්න තියෙන මෙන්න මේ පියවර කීපයෙන්. එතකොට ලක්ෂාන් වීඩියෝ වෙරිෆිකේෂන් එකක් ගන්නව නේද මේ සාමාන්‍ය account එකක් open කරනකොට වීඩියෝ වෙරිෆිකේෂන් එකක් ඒ broker firm එක විසින් ඒක චුට්ටක් අපිට ඔව්. පැහැදිලි කරන්න. ඔව් වීඩියෝ වෙරිෆිකේෂන් එක ඊළඟ පියවර විදිහට තමයි තියෙන්නේ. ඒ කියන්නේ අපි මූලික වශයෙන් අපි මේ CTS account එක open කරන application එක fill කරලා ඒක submit කරාට පස්සේ තමයි broker firm එකෙන් අපිව නැත්නම් කොටස් තැරැව්කාර ආයතනයෙන් අපිව contact කරලා මේ වීඩියෝ වෙරිෆිකේෂන් එකත් ගන්නවා. මොකද ඒගොල්ලෝ එතන තහවුරු කර ගැනීමක් කරනවා. අපේ identity එකේ තියෙන ෆොටෝ එක සහ අපි එතන ඇතුළත් කරන selfie ඡායාරූපයේ ඉන්නේ අපිමද කියන එක ඒ වීඩියෝ වෙරිෆිකේෂන් එකෙන් එයාලා තහවුරු කර ගැනීමක් තමයි එකෙන් සිද්ධ කරන්නේ. හරි ලක්ෂණ. අපි බලමු දැන් ලක්ෂණ අපිට පොඩ්ඩක් කියන්න පුළුවන්ද මේ දැන් අපි දන්නවා ලංකාවේ ප්‍රධාන තැලවුකාර ආයතන නැත්නම් broker firms කියලා අපි කියනවා කීපයක් කියන්නේ සාමාන්‍යයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් broker firm එකක් හොයාගද්දී අපි මොන වගේ කාර්යයන් සලකන්න ඕනේ සාමාන්‍යයෙන් දැන් අපි දන්නවා මේක ඉස්සර වගේ නෙමෙයි අපිට ඉස්සර නම් අපිට broker firm එකට යන්න වුණා shares buy කරන්න sell කරන්න දැන් අපිට ඒ online facility දීලා තියෙනවා. ඒතර අපි මේ නිසා කොහොමද මොකද්ද කියන්නේ අපි කොහොමද මේ broker firm එකක් තෝරගන්නේ? ඔව් බ්‍රෝකර් ෆර්ම් එකක් තෝරගනිද්දී අපි පොඩ්ඩක් ඊට කලින් චුට්ටක් මම හිතන්නේ පැහැදිලි කරොත් හොඳයි. මොකද ඇතර මේ තැරැව්කාර ආයතනයක් කියන්නේ මොකක්ද කියන එක සහ අපිට තැරැව්කාර ආයතනයක් සම්බන්ධ වෙන්නේ ඇයි කියන එක. මොකද දැන් අපි කොටස් වෙළඳපොළ අලුතෙන් ජොයින් වෙනකොට account එකක් හදලා මේකේ ආයෝජනය පටන් ගන්නකොට අපිට අනිවාර්යයෙන්ම කියන්නේ ඕනෑම ආයෝජකෙක්ට ඍජුව කොටස් වෙළඳපොළ ආයෝජනය කරන්න බෑ. ඇත්තටම මේ ඕනම ආයෝජකෙක් කියන්නේ ආයතනයක් හෝ ඕනෑම ආයෝජකෙක් අනිවාර්යයෙන්ම මේ කොටස් තැරැව්කාර ආයතනයක් හරහා තමයි මේ ආයෝජනය සිද්ධ කරන්න ඕන. මොකද කොටස් තැරැව්කාර ආයතනයක් අපි වෙනුවෙන් එයාලා වගකීම දරනවා. මොකද අපිට සම්පූර්ණයෙන්ම උපදේශන සේවා එයාලා අපිට ආයෝජන උපදෙස් ලබා දෙනවා. ඉතින් ඊට අමතරව අපිට විශ්ලේෂණාත්මක තොරතුරු ලබා දෙනවා. ඉතින් මේ දේවල් නිසා අනිවාර්යයෙන්ම සියලුම ආයෝජකයන් මේ තැරැව්කාර ආයතනයක් හරහා තමයි ගිණුම් විවෘත කරලා මේ ආයෝජනයන් පටන් ගන්න තියෙන්නේ. ඉතින් ඒක අර සාමාන්‍යයෙන් කීප දෙනෙක්ට පොදු දෙයක් නෙමෙයි. සියලු දෙනාටම අනිවාර්යයෙන්ම තැරැව්කාර ආයතනයක් හරහා තමයි අපි මේව කරන්නේ. ඒක ගැටලුවක් නෑ. නැත්නම් බ්‍රෝකර් කියලා කිව්වට පස්සේ සමාන වැරදි චිත්‍රයක් එන්න පුළුවන් කෙනෙක් යොළුවට. මොකද කොටස් වෙළඳපොළ ආයෝජනය නොකර කෙනෙක්ට. නමුත් ඒක කිසිම ගැටලුවක් නෑ බ්‍රෝකර් කෙනෙක් කියලා. මේ ඕනම දැන් අපි හිතමු ලංකාවේ ඉහළ පෙළේ ලංකාවේ අපි කියන්නේ මිස්ටර් ධම්මික පෙර ඒ වගේ අයත් මේ බ්‍රෝකර් ආයතනයක් හරහා තමයි ඒගොල්ලත් ආයෝජනය කරලා තියෙන්නේ. ඉතින් මේ ඒ නිසා කිසිදු ගැටලුවක් නැහැ බ්‍රෝකර් ආයතනයක් හරහා ආයෝජනය පටන් ගන්න පුළුවන්. ඒගොල්ලෝ අපිට විශේෂ සේවාවන් සපයනවා. ඒ සපයන සේවාවන් තමයි මොකද එයාලාගේ විශ්ලේෂණාත්මක තොරතුරු මම කලින් කිව්වා වගේ ඒ තොරතුරු ලබා දෙනවා. ඊට අමතරව අපිට ආයෝජන උපදේශනයන් ලබා දෙනවා. ඊට අමතරව අපිට යම්කිසි මඟ පෙන්වීමක් මේ ආයතන හරහා ලබා දෙනවා. ඉතින් ඒ වුන් අප වෙනුවෙන් යම්කිසි වගකීමක බැඳී ඉන්නවා ඒ ආයතන. ඉතින් මේ බ්‍රෝකර් ආයතනයක් බ්‍රෝකර් ෆර්ම් එකක් නැත්නම් තැරැව්කාර ආයතනයක් අපි තෝරගනිද්දී අපිට මූලික වශයෙන් අපි දන්නවා තැරැව්කාර ආයතන ආසන්න වශයෙන් 20ක් විතර වගේ ප්‍රමාණයක් දැනට ලංකාවේ තියෙනවා මේ කොටස් තැරැව්කාර ආයතන. ඉතින් මේ තැරැව්කාර ආයතන බලුවම මේ ගොඩක් ආයතන අපි දන්නවා ගොඩක් එයාලා විශ්ලේෂණ කරලා විශ්ලේෂණාත්මක තොරතුරු එයාලා ෂෙයා කරනවා. ඉතින් අපි තැරැව්කාර ආයතනයක් තෝරගනිද්දී මූලික වශයෙන් මේක තමයි බලන්න ඕන. මොකද අර අපිට පේන විදිහට සියලුම ආයතන හොඳ විශ්ලේෂණාත්මක තොරතුරු දෙන්නේ නැහැ. ඒ නිසා අපි මුලින්ම බලන්න ඕන අපිට සමාගම් පිළිබඳ විශ්ලේෂණාත්මක තොරතුරු, ඒ අවශ්‍ය ඩොකියුමන්ට්ස්, ඒ අවශ්‍ය වෙළඳපොළ තොරතුරු අපිට වැඩිපුර දෙන්නේ මොන ආයතනද කියලා බලලා යම්කිසි පොඩ්ඩක් සොයා බැලීමක් කරලා ඒ තුලින් අපිට හොඳ තැරැව්කාර ආයතනයක් අපිට තෝරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒකෙදි කෙනෙක්ට පුළුවන් අලුතෙන් මේ පිළිබඳ කිසිම අවබෝධයක් නැති කෙනෙක්ට පුළුවන් සාමාන්‍යයෙන් අපිට සෝෂල් මීඩියා හරහා ඒ කියන්නේ අපි හිතමු WhatsApp හෝ Facebook වැනි සෝෂල් මීඩියා හරහා ඒ වගේ තියෙනවා මේ කොටස් වෙළඳපොළ සම්බන්ධව කොටස් වෙළඳපොළ ආයෝජනය කරන අයගේ සමූහයන් තියෙනවා, ගෲප් තියෙනවා. ඉතින් ඒවට ගිහිල්ලා ඒ ගෲප් වල අපිට කාලයක් තිස්සේ
කියන්නේ ආයෝජනය පටන් ගන්න පෙර ඒ ගෲප් වලට පොඩ්ඩක් ඇතුළත් වෙලා ඒ වගේ ඉන්නකොට අපිට පේනවා අර විවිධ බ්‍රෝකර් ෆර්ම්ස් වල ඔය මේ විශ්ලේෂණාත්මක ඒ කරපු විශ්ලේෂණ වාර්තා ඒ රිපෝට් ෂෙයා වෙනවා ඒ ගෲප් වල. ඉතින් අපිට ඒ වගේම බලන්න පුළුවන් සාමාන්‍යයෙන් හොඳ විදිහට පැහැදිලිව විශ්ලේෂණ වාර්තා වෙන්නේ මොන ගෲප් වලින් මේ කියන්නේ මේ මොන තැරවකාර ආයතන වලින්ද කියන එක අපිට ඒ හරහා බලා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඊට අමතරව අපිට පුළුවන් අපිට පොඩ්ඩක් අර ඒ ගෲප් වලම අපි දන්නවා ටිකක් ක්‍රියාකාරී විදිහට ඉන්න එකෙන් අපිට බලා ගන්න පුළුවන් සාමාන්‍යයෙන් මේ කොටස් වෙනද පොළ ගැන අත්දැකීමක් තියෙන එකකින් අපිට පුළුවන් ඒ ගැන යම්කිසි විමසීමක් කරලා තැරවකාර ආයතන පිළිබඳ යම්කිසි අවබෝධයක් ගන්න. ඉතින් අර ඒ වගේ දේවල් වලින් අපිට පුළුවන් අනිත් දේ තමයි දැන් කොටස් තැරවකාර ආයතන 20ක් පමණ තිබුණට එයාලගේ තියෙනවා සමහරවිට ලිමිට්ස් තියෙනවා. දැන් අපි අපේ ආයෝජනය කියන්නේ ඉනිෂියල් ඉන්වෙස්ට්මන්ට් එක අපි අපේ මූලික ආයෝජන මුදල එයාලා යම්කිසි සීමාවන් දාලා තියෙනවා. සමහර තැරවකාර ආයතන තියෙනවා එයාලගේ account එක open කරන්න පුළුවන් සාමාන්‍යයෙන් කුඩා මුදලකින් පුළුවන් රුපියල් 10000කින් වුණත් පුළුවන් තැරවකාර ආයතන තියෙනවා. ඊට අමතරව සමහර තැරවකාර ආයතන තියෙනවා යාලාගේ මිනිමම් ඉන්වෙස්ට්මන්ට් එක විදිහට රුපියල් ලක්ෂයක් දෙකක් ඒ වගේ ගණනකට යන්නේ. එතකොට අපි තෝරා ගැනීමේදී අපිට ආරම්භය කරන්න පුළුවන්. මේ මූලික ආයෝජනය පිළිබඳ දැන් අපි දන්නවනේ අපි මුලින් කරන්නේ මොන ප්‍රමාණයේ ආයෝජනයක්ද කියන එක. අන්නේ ආයෝජනයටත් ගැළපෙන තැරවකාර ආයෝජනයක් තමයි අපිට එතෙන්දී තෝරා ගැනීමක් කරන්න වෙන්නේ. ඉතින් ඒකත් අපිට කරන්න පුළුවන්. මොකද කොළඹ කොටස් වෙළඳපොළ වෙබ් අඩවිය තියෙනවා csc.lk වෙබ්සයිට් එක. ඒ csc.lk වෙබ්සයිට් එකට ගියාට පස්සේ ඔය සියලු තැරවකාර ආයතනවල සියලු බ්‍රෝකර් ෆර්ම්ස් වල අපිට ගන්න පුළුවන් contact details ගන්න පුළුවන්. ඉතින් ඒ ආයතන වලට කතා කරලා අපිට පුළුවන් සාමාන්‍ය මිනිමම් ඉන්වෙස්ට්මන්ට් එක කොච්චරද කියලා අපිට අහලා දැනගන්න පුළුවන්. ඉතින් ඒ දේවල් එක්ක ඒවා අහලා දැනගෙන අපිට පුළුවන් ඒ හරහා අපේ ආයෝජනයට සරිලන ඒ අපේ ආයෝජනයට ගැළපෙන තැරවකාර ආයතනයක් අපේ මූලික ආයෝජනයට ගැළපෙන තැරවකාර ආයතනයක් තෝරා ගැනීමක් එතනින් සිද්ධ කරන්නත් පුළුවන්. පැහැදිලි ලක්ෂාන් මම ඊට අමතරව හිතන්නේ ඔව් ඒ ලිමිට් එක වගේම තවත් ඒ ලිමිට් එක අමතරව තවත් සීමාවන් තියෙනවා. ඒක තමයි දැන් අපිට කොටස් අපි දැන් account එක හදලා ඉවරනට පස්සේ කොටස් මිලදී ගැනීම සහ විකිණීම කරන්න අපිට දෙනවා මොබයිල් ඇප් එකක් දෙනවා. ඉතින් එතකොට ඔන්ලයින් ට්‍රේඩින් ෆැසිලිටි එකක් තමයි එතෙන්දි තියෙන්නේ. ඒක අපිටම කරගන්න පුළුවන්. මේ ඔන්ලයින් ට්‍රේඩින් ෆැසිලිටි එක දෙන්නත් යම්කිසි සීමාවන් තියෙනවා. මේ සමහර තැරවකාර ආයතන තියෙනවා අඩු මුදලකට මේ ඔන්ලයින් ට්‍රේඩින් ෆැසිලිටි එක දෙනවා. නමුත් සමහර තැරවකාර ආයතන තියෙනවා ඒකත් ඉතා ඉහළ මුදලකට තමයි මේ ඔන්ලයින් ට්‍රේඩින් ෆැසිලිටි එක දෙන්නේ. මොකද මේ දිනවල වගේ නම් ගොඩක් අලුතෙන් ආයෝජක එන කාලයක්. ඉතින් එතකොට අර තැරවකාර ආයතන වලට ලොකු ප්‍රමාණයකට මේ ඔන්ලයින් ෆැසිලිටිස් වලට ඇක්සස් එක දෙන්න අමාරුයි. මොකද මේ ඇක්සස් එකත් එක්ක මේ ඔන්ලයින් ෆැසිලිටිස් ගොඩක් දුරට අර ට්‍රැෆික් එකත් එක්ක යම්කිසි අර ටික තදබදයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අර ඒ වගේ ඒක වළක්වා ගන්න තමයි යම්කිසි අර සීමා කිරීමක් කරන්න තමයි යම්කිසි ෆිල්ටර් කිරීමක් කරගන්න තමයි මේ වැඩි ප්‍රමාණයකට කියන්නේ යම්කිසි සීමාවන් දාලා තියෙන්නේ. ඒ සීමාවෙන් උඩ ආයෝජනය කරන අයට විතරයි යාලා ඔන්ලයින් ෆැසිලිටි එක දෙන්නේ. එහෙම නැත්නම් ඒ සීමාවෙන් පහළ නම් අපි ආයෝජනය කරන්නේ අපිට පුළුවන් අපේ බ්‍රෝකර්ට අපේ ඇඩ්වයිසර්ට කතා කරලා දුරකථන මාර්ගයෙන් කතා කරලා එයාට කියලා කොටස් මිලදී ගැනීමක් අපිට කරන්න පුළුවන්. අර ඔන්ලයින් ෆැසිලිටි එක නැත්තම් ඔන්ලයින් ෆැසිලිටි එක තියෙනම් අපිටම පුළුවන් අපේ මොබයිල් ෆෝන් එක හරහාම කොටස් මිලදී ගැනීම විකිණීම සිද්ධ කරන්න පුළුවන්. පැහැදිලි ලක්ෂාන් මට මේකම තව ප්‍රශ්නයක් අහන්න හිතුණා. මේ අපි හිතමු මෙහෙම දැන් අපිට බ්‍රෝකර් ෆර්ම් එකක් අපි තෝරගත්තා. ඒතර බ්‍රෝකර් ෆර්ම් එකෙන් අපිට ඉන්වෙස්ට්මන්ට් එක අනුව අපිට ඉන්වෙස්ට්මන්ට් ඇඩ්වයිසර් කෙනෙක් පත් කරලා දෙනවා. ඒතර ඔයාට ඒ කියන්නේ අපේ ඉන්වෙස්ටර් කෙනෙකුට ඉන්වෙස්ට් කරන්න ඕන නම් ඒ බ්‍රෝකර් ෆර්ම් එකේ ඉන්න ඇඩ්වයිසර් කෙනෙක් අපිට ඇඩ්වයිස් කරන. මෙයාගේ කාර්යභාරය මොකද්ද මේ ඇඩ්වයිසර් එකේ? ඒක ගැන චුට්ටක් කියන්න බලන්න ලක්ෂණ අපිට. ඔව්. ඇඩ්වයිසර්ගේ කාර්යභාරය ගත්තට පස්සේ ඇඩ්වයිසර්ට තියෙනවා. ඒ කියන්නේ එක ඇඩ්වයිසර් කෙනෙක්ට ඇත්තටම අපි වගේ දැන් අපි ආයෝජනය ආරම්භ කරනවා නම් අපි වගේ ක්ලයන්ට්ස්ලා විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් එයා සමහර ඇඩ්වයිසර්ගේ වගකීමක් වෙනවා අපිව ඒ කියන්නේ මේ ආයෝජනය තුල හරි මාර්ගෙ ගෙනියන එක ඇඩ්වයිසර්ගේ වගකීමක් වෙනවා. එතෙන්දී අපිට පුළුවන් ඕන වෙලාවක ඇඩ්වයිසර්ට කතා කරලා මේ ආයෝජනය සම්බන්ධව අපි කරන්න ඉන්න අපේ ආයෝජනයන් සම්බන්ධව අපිට උපදේශන ගන්න පුළුවන් මේ
ඇඩ්වයිසර්ස්ලාගෙන්. ඉතින් ඊට අමතරව මේ ඇඩ්වයිසර්ස්ලා මාර්ගයෙන් තමයි අපිට ඒ කියන්නේ ඇඩ්වයිසර්ස්ලා නිර්මාණය කරගන්නවා යම්කිසි සමූහයක්. ඒක WhatsApp වෙන්න පුළුවන්, කුමන හෝ මාධ්‍යකින් වෙන්න පුළුවන්. ඒ සමූහයන් වල තමයි අර ඒගොල්ලන්ගේ විශ්ලේෂණ වාර්තා එහෙම ෂෙයා කරන්නේ. ඉතින් ඒ දේවල් සහ අපි දන්නවා අර දිනපතා වෙළඳපොළ ගනුදෙනු වීම සම්බන්ධවත් ඒ වගේ සාරාංශයත් ඒ වගේ ડોකියුමන්ට්ස් උත් ෂෙයා කරනවා. ඉතින් අර ඒ වගේ තොරතුරු සම්බන්ධ දේවල් අපිට ලබා දෙන එකත් ඒ ඇඩ්වයිසර්ගේ තියෙන අපිසි වගකීමක්. ඊට අමතරව අපිට ආයෝජනය සම්බන්ධව හොඳ කොටස් සම්බන්ධව මිලදී ගැනීම සම්බන්ධව ඒ ඇඩ්වයිසර්ස්ට ඒ කියන්නේ ඒ ඉන්නේ රෙජිස්ටර්ඩ් ඉන්වෙස්ට්මන්ට් ඇඩ්වයිසර්ස්ලා. ඉතින් ඒගොල්ලන්ට බලය තියෙනවා මේ පිළිබඳ ආයෝජන උපදෙස් දෙන්න. ඉතින් ඇඩ්වයිසර්ස්ලාගේ වගකීමක් තමයි ඒකත් සහ යාගේ කාර්යභාරය තුල ඒ දේවල් තියෙනවා. මොකද මේ ආයෝජකයන් හරි පාරේ අරන් යන එක. නමුත් ගැටලුව තියෙන්නේ දැන් අර එක ඇඩ්වයිසර් කෙනෙක්ට විශාල ප්‍රමාණයේ ක්ලයන්ට්ස්ලා ඉන්න නිසා සමහරට අර ටික පෞද්ගලිකවම කතා කරන්න අමාරු වෙන්න පුළුවන් මං හිතන්නේ විශාල ප්‍රමාණයක් ඉන්න නිසා. නමුත් මං හිතන්නේ වුන් කරගෙන යනවා අර ඒගොල්ලගේ WhatsApp broadcasting වගේ නැත්නම් WhatsApp group වගේ හදාගෙන ඒ වගේ යම්කිසි ඇඩ්වයිස් කිරීමක් ඒ වගේ දේවල් සමහර තරකවර ආයතන කරගෙන යනවා. ඒ වගේ දේවල් තමයි ඇඩ්වයිසර් සහ අපි අතර සිදුවෙන දේවල් සහ ඇඩ්වයිසර්ගේ කාර්යභාරය විදිහට අපිට මූලික වශයෙන් සඳහන් කරන්න පුළුවන්. ඇතරම ලක්ෂන් මං හිතන්නේ දැන් ඇඩ්වයිසර් කෙනෙක් අපිට සමහර වෙලාවට මාකට් එක බුල් රන් එකක් වෙන්න පුළුවන්, බෙයාර් රන් එකක් වෙන්න පුළුවන්. කොහොම වුණත් අපේ අයිඩියා එකක් තියෙනවා නම් අපි මේ කොටස තමයි මෙලදී ගන්න කියලා අපිට පුළුවන් ඇඩ්වයිසර් එකෙන් අහලා ඒ ගැන යම් පැහැදිලි කිරීමක් කරගන්න මේකේ අපි හිතන විදියට කියන්නේ මොකද්ද කියන්නේ මේක හොඳද මේ ඉන්වෙස්ට්මන්ට් එක මේ වෙලාවේ නැද්ද මොකද ඒකට හේතුව ඒගොල්ලන් රිසර්ච් කරලා තියෙනවා ඒ වගේම ඒගොල්ලන් ඒ ආයතන වෙන වෙනම රිසර්ච් කරලා ඒගොල්ලන් ගාව මේ නොලෙජ් එක තියෙනවා ආයතනය ගැන හොඳ දැනුමක් තියෙනවා. ඉතින් ඒ වගේ වෙලාවකට මම හිතනවා අපිට එතනදිත් ඇඩ්වයිසර් කෙනෙක්ගෙන් අවබෝධයක් අරගෙන නැත්නම් අපි ඒක පිළිබඳ අවබෝධයක් අරගෙන මේ අපිට ඉන්වෙස්ට්මන්ට් ඩිසිෂන් එකට යන්න පුළුවන්. මොකද අපි විතරක් නෙමෙයි ඒතර තවත් පාර්ශවයක් ඇඩ්වයිසර් කෙනෙක් කියන්නේ රෙජිස්ටර්ඩ් ඉන්වෙස්ට්මන්ට් ඇඩ්වයිසර් කෙනෙක්ගෙන් අපි උපදෙසක් ගන්න නිසා. එහෙම හරි නේද? ලක්ෂණ මම කියපු එක. ඒක නිවැරදි පොදුරටම දැන් මෙතෙන්දී ඇඩ්වයිසර් කෙනෙක් ඉන්නේ සමහරට ඇඩ්වයිසර්ස්ලා අපිත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් වෙනම දැන් තරවකර ආයතනවල වෙනම රිසර්ච් ටීම් එකක් ඉන්නවා. ඒකට මේ ටීම් එක අතර ගොඩක් තොරතුරු එයාලගේ විශ්ලේෂණාත්මක දේවල් තියෙනවා. ඉතින් මේ දේවල් මත තමයි මේ තොරතුරු මත තමයි ඇඩ්වයිසර්ස්ලා අපිට ඇඩ්වයිස් කරන්නේ. නමුත් අපි දැන් මෙතෙන්දී අපි අලුතෙක් කෙනෙක්ට වැරදි මේකක් යන්නත් පුළුවන් සමහර වෙලාවට මේ කෙනෙක් ඇවිල්ලා ඇඩ්වයිසර්ස්ලා මතම මේක යැපෙන්න පුළුවන්ද කියන එක. නමුත් අනිවාර්යයෙන්ම අපිත් මේක ඉගෙන ගැනීම අත්‍යවශ්‍යයි. මොකද ඇඩ්වයිසර් කෙනෙක්ට අපේ ළඟ ඉඳන් එහෙම කියන්නේ ආයෝජනය සඳහා එච්චර කිට්ටුවෙන් ඉඳගෙන අපිට උපදෙස් ලබා දෙන්න අමාරුයි. ඒගොල්ලන්ට ලොකු විශාල ප්‍රමාණයේ ක්ලයන්ට් බේස් ඉන්න නිසා. මොකද සීමිත ආයතන කීපයක් විතරයිනේ තියෙන්නේ බ්‍රෝකර් ෆර්ම්ස්. ඒ නිසා ඉතින් අනිවාර්යයෙන්ම අපේ ආයෝජනය කරන්න අපි ඉගෙන ගන්න ඕන අනිවාර්යයෙන්ම. ඉතින් ඇඩ්වයිසර්ස්ලාගෙන් අපිට යම්කිසි සහායක් ගන්න පුළුවන්. ඒ අපිට යම්කිසි අපි නොදන්න දෙයක් පිළිබඳ යම්කිසි අවබෝධයක් ගන්න පුළුවන්. අර ඔබ සඳහන් කරා වගේ යම් සමාගමක් හෝ අපිට ඒ පිළිබඳව ඔවුන්ගේ අදහස නැත්නම් අපේ අදහසත් එක්ක ඔවුන්ගේ අදහස ගැලපෙනවද කියන එක යම්කිසි අවබෝධයක් අපිට ඒ හරහා ඔවුන් එක්ක කන්ටැක්ට් කරගෙන ගන්න පුළුවන්. තමයි කියන්නේ තමන් අනිවාර්යයෙන්ම ලක්ෂණ අපිට වෙනවා තමන්ටම ස්ටඩි කරලා මේ ෆයිනෑන්ෂියල්ස් ඇනලයිස් කරලා මේ හොඳ කම්පැනි සිලෙක්ට් කරගන්න. ඒක අපිට ගොඩාක් දුරට එහෙම අපිට පුළුවන් වුණා අපිට පුළුවන් වෙනවා ඇඩ්වයිස් එකෙන් හෙල්ප් එක අරගෙන ලක්ෂණ කිය විදියට ඒ ඉන්වෙස්ට්මන්ට් එක අවශ්‍ය විදිහට කරන්න. ගොඩාක් වෙලාට අපි දන්නවා මේ ලක්ෂණ මම දන්නේ ඒකත් පැහැදිලි කරොත් හොඳයි. දැන් අපි හිතමුකෝ ලොකු ඉන්වෙස්ටර්ස්ලා ඉන්නවනේ. ඔය ධම්මික පෙර මහත්තයා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉෂාර නානායක්කර මහත්තයා වෙන්න පුළුවන්. අශෝක් පතරගේ මහත්තයා වෙන්න පුළුවන්. මේ අයත් කම්පැනි ඉන්වෙස්ට් කරනකොට මොනවද කරන්නේ බලන්නේ මොනවද කියලා අපිට පොඩ්ඩක් කියන්න පුළුවන්ද? ඒ කියන්නේ අපි දන්නවා ධම්මික පෙර මහත්තයා වෙනම ස්ටඩි එකක් රිසර්ච් එකක් කරනවා අවුරුදු ගාණක්. ඒ වගේ චුට්ටක් අපිට ඒක ගැන පැහැදිලි කරන්න පුළුවන්ද? ඒක දැන් ලොකු කියන්නේ මේක කියන්නේ ඉන්ස්ටිටියුෂනල් ඉන්වෙස්ටර්ස්ලා නැත්නම් අපි කියනවා ලොකු ඉන්වෙස්ටර්ස්ලා කියලා. මේ අය කරනකොට ඒ කරන විදියටම දැන් අපි පොන්චි ඉන්වෙස්ටර් කෙනෙක් වුණත් අපිට ඇනලයිස් කරන්න අවශ්‍ය වෙනවා. ඒතකොට ඒ ගැන චුට්ටක් ලක්ෂාන්ට මොනවද කියන්න පුළුවන්? ඔව්. කොට දැන් අර ඒ වගේ අපි සමාගමක කොටස් මිලදී ගැනීමේදී අපි විශ්ලේෂණය කරද්දී මේක ඇත්තටම බොහෝ කාරණා කීපයක් තියෙනවා. අපිට ඉස්සරහදී ටිකක් අර මේක ඩීටේල් කතා කරන්න පුළුවන් වෙයි. නමුත් දැනට මූලික වශයෙන් අපි කතා කරද්දී ඇත්තටම සමාගමේ අපි අනිවාර්යයෙන්ම යම්කිසි සමාගමක්
කොටස් මිලදී ගැනීමේදී ඒ සමාගම මොකක්ද? ඒ කියන්නේ ඒ සමාගම කරන බිස්නස් එක මොකක්ද? එතකොට ඒ සමාගම බිස්නස් මොඩල් එක මොකක්ද? ඒ පිළිබඳව අනිවාර්යයෙන්ම අපි පැහැදිලි අවබෝධයක් තියෙන්න ඕනේ. මොකද දැන් අපේ කොටස් වෙළඳ පොලේ සමාගම් 280කට අධික ප්‍රමාණයක් ලයිස්තුගත වෙලා තියෙනවා. ඊට අමතරව ඒ කියන්නේ ඒ සමාගම් ලයිස්තුගත වෙලා තියෙන සමාගම් විවිධ සෙක්ටර්ස් වල තමයි ලයිස්තුගත වෙලා තියෙන්නේ. ඉතින් සමහර සෙක්ටර්ස් තියෙන්න පුළුවන් අපිට යම් තාක් දුරකට මේ බිස්නස් මොඩල් සමහර සෙක්ටර්ස් වල අපිට විශ්ලේෂණය කරන්න තරමක අසීරු වෙන්න පුළුවන්. මොකද ඒක ටිකක් මේක විශේෂඥ මට්ටමේ හෝ නැත්නම් අර මේ පිළිබඳ දීර්ඝකාලීනව අත්දැකීම් තියෙන අයට පමණයි සමහර සෙක්ටර්ස් මේ විශ්ලේෂණය කරන්න පුළුවන්. විශේෂයෙන් බැංකු ශාස්ත්‍රය, ෆයිනෑන්ස් ශාස්ත්‍රය, ඊට අමතරව මේ ඉන්ෂුරන්ස් සෙක්ටර් එක වගේ සෙක්ටර්ස් ටිකක් සංකීර්ණ විදිහේ විශ්ලේෂණයන් කරන්න ඕනේ. ඉතින් අර එතෙන්දී යම්කිසි අපි දැන් මූලික වශයෙන් සමාගමක් මිලදී ගනිද්දී අපි අනිවාර්යයෙන්ම මම කලින් සඳහන් කරා වගේ ඒකේ බිස්නස් මොඩල් එක පිළිබඳව අපිට අවබෝධයක් තියෙන්න ඕනේ. මොකද අපිට තේරෙන්නේ නැති බිස්නස් එකක අපි ආයෝජනය කරන්න ගියොත් එතෙන්දී අපි යම්කිසි අසීරුතාවයට මුහුණ දෙන්න වෙන්න පුළුවන්. අපි අසාර්ථක වෙන්න පුළුවන්. ඒ නිසා පැහැදිලිව අපිට මේ බිස්නස් එක මොකක්ද කරන්නේ? මේ සමාගම ආදායම උපයන්නේ කොහොමද? මේ සමාගමට ලාභය ඉපෙන්නේ කොහොමද කියන පිළිබඳ අපි අවබෝධයක් අනිවාර්යයෙන්ම තියෙන්න මේ සමාගම මේක යම්කිසි භාණ්ඩ නිෂ්පාදනයක් කරන සමාගමක් වෙන්න පුළුවන් නැත්නම් සේවාවක් සපයන සමාගමක් වෙන්න පුළුවන්. එතකොට මේ සමාගමේ ව්‍යාපාර මොඩලය පිළිබඳ අනිවාර්යයෙන්ම හොඳ අවබෝධයක් අපි ලබා ගන්න ඕනේ. ඊට අමතරව මේ සමාගමේ පිළිබඳව යම්කිසි මේ සමාගමේ කොටස් පිළිබඳව කොටස් වටිනාකම පිළිබඳව අපි අවබෝධයක් ලබා ගන්න ඕනේ. ඉතින් මේ වෙලාවේ වෙළඳපොළ තුල තියෙන කොටස් වටිනාකම පිළිබඳ අපිට අර යම්කිසි වටිනාකම් නිර්ණය කර ගැනීම යම්කිසි වැලියේෂන් එකක් කර ගැනීම සඳහා අපිට යම්කිසි අවබෝධයක් අවශ්‍ය වෙනවා. මොකද අපි දැන් සමහරට සමාගමක් කියන්නේ බිස්නස් මොඩල් එක පමණක් දැනගත්තට හරියන්නේ අපිට අර මිලදී ගැනීමකදී එතනින් එහාට ගියපු මේ සමාගම වටින මිලකටද දැන් තියෙන්නේ සහ අනාගතයේදී තවදුරටත් වර්ධනය වෙන්න පුළුවන්ද කියන එක පිළිබඳව අපිට අවබෝධයක් තියෙනවා. ඒ පිළිබඳව අපි සොයා බැලීමක් යම්කිසි විශ්ලේෂණයක් කරන්න ඕනේ. ඊට අමතරව කරන්න ඕනේ යම්කිසි ඒ ව්‍යාපාරය තුල නැත්නම් ඒ අංශයේ ඒ සෙක්ටර් එක තුල ඉදිරියේදී වර්ධනයක් තියෙනවද කියන එක. කියන්නේ ඉස්සරහට තවදුරටත් මේ අංශයට විභවයක් තියෙනවද කියන එක. දැන් අපි උදාහරණයක් විදිහට සංචාරක ව්‍යාපාරය මේ ටුවරිසම් ඉන්ඩස්ට්‍රි එක කතා කරොත් ටුවරිසම් සෙක්ටර් එක ගැන කතා කරොත් අපිට බලන්න පුළුවන් ඉදිරි මාස කීපේ නැත්නම් ඉදිරි අවුරුදු වල ලංකාව තුල මොකද බහුතර සමාගම් ප්‍රමාණයක් මේ ලංකාවේ තමයි හොටල්ස් තියෙන සමාගම් කීපයක තියෙනවා මෝල්ඩිව්ස් වල. එතකොට මේ ලංකාව තුළ ඉදිරි මාස කීපේ ඉදිරි කාර්තු කීපේ හෝ ඉදිරි අවුරුදු කීපේ මේ සංචාරක ව්‍යාපාරය තුළ විභවයන් ඉස්සරහට තියෙනවා. තවදුරටත් මේ සමාගම් වලට වර්ධනය වෙන්න පුළුවන්ද කියන එක පිළිබඳව අපි උදාහරණයක් විදිහට කිව්වේ. අර ඒ වගේ අපි නැත්නම් ප්ලාන්ටේෂන් සෙක්ටර් එක ගත්තත් ඒ සමාගමට ඉස්සරහට වර්ධනය වෙන්න පුළුවන්ද කියන එක පිළිබඳව අපි සොයා ගැනීමක් කරන්න ඕනේ. ඊට අමතරව අපි යම්කිසි සමාගමක් තෝරාගත්ත පස්සේ ඒ සමාගම පිළිබඳව ඒ සමාගමට ඉස්සරහට තවදුරටත් වර්ධනය වෙන්න පුළුවන්ද කියන එක යම්කිසි සොයා බැලීමක් කරන්න ඕනේ. සමාගම දැනට වර්ධනය වෙමින්ද පවතින්නේ සහ ඉස්සරහට තවදුරටත් වර්ධනය වෙන්න පුළුවන්ද කියන එක සහ ඒ සමාගමේ වෙළඳපොළ ප්‍රමාණය මාකට් ෂෙයා එක ඒ සමාගමට මේ වන විටත් හොඳ මාකට් ෂෙයා එකක් තියෙනවද කියන එක සහ ඉස්සරහට එය වර්ධනය වෙන්න පුළුවන් විභවයක් තියෙනවද කියන එක පිළිබඳව යම්කිසි අවබෝධයක් ගැනීම අවශ්‍යයි. ඊට අමතරව අපි අය අදාළ සමාගමේ කළමනාකාරීත්වය පිළිබඳ ඒ සමාගම එතරම් ඩිරෙක්ටර් බෝඩ් එක සහ ඒ සමාගමේ ප්‍රධාන කළමනාකාරීත්වය පිළිබඳ අපි යම්කිසි සොයා ගැනීමක් කරන්න අවශ්‍යයි. මොකද කියන්නේ බොහෝ සමාගම් වල ඉතාමත් අත්දැකීම් බහුල දක්ෂ කළමනාකාරීත්වයන් තියෙනවා. නමුත් සමහර සමාගම් වල ඒ කළමනාකාරීත්වයේ ගැටලු නිසා සමාගම් සමහර විට අර පාවඩ් ලබන තත්ත්වයන්ට එන්නත් පුළුවන්. අර තියෙන ලාභයන් අඩු වෙන තත්ත්ව නැත්නම් ආදායම් අඩු වෙන තත්ත්ව එන්න පුළුවන්. ඉතින් ඒ නිසා කළමනාකාරීත්වය පිළිබඳවත් අපි අවධානය යොමු කරන්න ඕනේ. ඉතින් මේ වගේ විශාල කරුණු ප්‍රමාණයක් තියෙනවා. ඒක අපි ටිකෙන් ටික ඉස්සරහට පැහැදිලි කරගෙන යමු. මම හිතන්නේ අපිට ඒක ගැන හොඳ පැහැදිලි කිරීමක් හම්බුණා. මේ කොහොම මැනේජ්මන්ට් එකක් කියන්නේ ඇත්තටම එක ඩිසිෂන් එකක් වැරදුනොත් يعني ගන්න සමහර විට කම්පැනියට ලොකු හානියක් වෙන්න පුළුවන්. ඒ නිසා ඩිසිෂන් මේකින් process එකක් කියන්නේ ප්‍රොෆිට් ජෙනරේට් කරන්න, රෙවෙනියු වැඩි කරගන්න මේ හැම දෙයකම ඩිසිෂන්ස් මේකින්. ඉතින් මම හිතනවා ලක්ෂණ කියව එකයි මැනේජ්මන්ට් එක ගැන බලන්න කියලා. ඒක හොඳ කරුණක් කියලා මටත් පේනවා. මොකද මැනේජ්මන්ට් එකක් ගැන අපි හොඳ අවබෝධයක් ඉන්න එක තමයි ලොකු විශාල පරිමාණ ව්‍යාපාරිකයොත් මේ හොඳ මැනේජ්මන්ට් එකක් දාලා මේ බිස්නස් මොඩල්ස් දුවන්නේ.
ඒතර ලක්ෂාන් මට චුට්ටක් කියන්න පුළුවන් දැන් අපි හිතමු අපේ අලුතෙන් එන ආයෝජකයෙක් හිතනවා මම මෙන්න මේ කම්පැනියට ආයෝජනය කරන්න ඕනි කියලා. දැන් මම හිතන්නේ ඉතින් මෙහෙමයි මම මෙතන කියන්නේ එයා එකට ආයෝජන කරනවාම කියන එක නෙමෙයි. එයා හිතනවා මට මෙන්න මේ කම්පැනියට ආයෝජනය කරන්න ඕනි කියලා. එතකොට එයා කොහොමද මේ කම්පැනි තෝරගන්නේ? කියන්නේ හොයාගන්නේ කොහොමද මේ කම්පැනි විස්තර මොන වෙබ්සයිට් එකේද තියෙන්නේ? ඒක ෆයිනෑන්ෂියල්ස් කොහොමද බලන්න පුළුවන්? අන්න ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් ලක්ෂාන්. ඔව්. ඕනෑම සමාගමක් කොටස් වෙන පොලේ ලැයිස්තුගත ඕනෑම සමාගමක් පිළිබඳ තොරතුරු අපිට මූල්‍ය වාර්තා ප්‍රධාන වශයෙන් ඇනුවල් රිපෝට් එක, ඒ කියන්නේ වාර්ෂික මූල්‍ය වාර්තාව, ඊට අමතරව ක්වාර්ටර් රිපෝට්. ඒ කියන්නේ කාර්තමය මූල්‍ය වාර්තා අපිට බලා ගන්න පුළුවන් cac.lk වෙබ්සයිට් එකට ගිහලා බලා ගන්න පුළුවන්. ඒකේ සර්ච් බාර් එකක් තියෙනවා. අපිට තියෙන්නේ ඒ සමාගමේ නම ඒ සර්ච් බාර් එකේ ටයිප් කරලා එතනින් සර්ච් කරගෙන අපිට පුළුවන් මේ සියලු විස්තර ඒ සමාගම පිළිබඳව සමාගම ඉතිහාසයේ ඉඳන්ම ඒ සමාගමේ කළමනාකාරීත්වය, ඒ සමාගමේ තියෙන මූල්‍ය වාර්තා සහ ඒ සමාගම මේ වෙනතෙක් කරපු අනවුන්ස්මන්ට් පිළිබඳ සහ ලොකු විශාල ප්‍රමාණයේ දත්ත තොරතුරු ප්‍රමාණයක් ඒ වෙබ්සයිට් එක කරා බලා ගන්න පුළුවන්. මූලික වශයෙන් මම නැවතත් කියන cac.lk වෙබ්සයිට් එක. CAC කියන්නේ කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් කියන එක කොළඹ කොටස් සෝමාරුව කියන එකේ නිල වෙබ් අඩවියේ මේ සියලු සමාගම් පිළිබඳ සියලු තොරතුරු අපිට බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊට අමතරව බහුතරයක් සමාගම් මම හිතන්නේ ලයිස්තුගත සමාගම් වලින් බහුතර ප්‍රමාණයක සමාගම් සඳහා ඒ සමාගම් වලට ආවේනික වෙබ්සයිට්ස් තියෙනවා. මේ වෙබ්සයිට් වලට ගිහලා මේ සමාගමේ නම අපිට Google එකේ සර්ච් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ වෙබ්සයිට් එකට ගියාට පස්සෙත් මේ වෙබ්සයිට් එකේ තියෙනවා මේ සමාගම කරන්නේ මොන වගේ බිස්නස්ද සහ ඒ සමාගමේ ස්ටේක් හෝල්ඩර්ස්ලා කවුද ඒ වගේ බොහෝ දේවල් සම ඩිරෙක්ටර් බෝඩ් එක කවුද ඒ වගේ විශාල ප්‍රමාණයේ තොරතුරු ප්‍රමාණයක් මේ වෙබ්සයිට් වලින් අපිට බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මූලික වශයෙන්ම කොළඹ කොටස් වෙනද පොළ වෙබ් අඩවිය සහ ඒ සමාගම් වල නිල වෙබ් අඩවි වලින් අපිට නිල තොරතුරු ලබා ගන්න පුළුවන්. මොකද මේ තොරතුරු අපිට නිල තොරතුරු විදිහට තහවුරු කරගෙන කියන්න පුළුවන්. මොකද වෙන සමහරට මේ අපි යනකොට වැරදි තොරතුරු දෙන්නත් පුළුවන් වෙන වෙන තැන්වල. නමුත් මේ සමාගමේ වෙබ් අඩවිය සහ මේ කොටස් වෙනද පොළ වෙබ් අඩවිය අපිට ලොකු විශ්වාසයක් තබාගෙන තොරතුරු ලබා ගන්න පුළුවන් මාධ්‍යයක් විදිහට දක්වන්න පුළුවන්. අවසාන ප්‍රශ්න විදිහට ලක්ෂාන් මම අහන්න කැමතියි දැන් CSC එකේදී අපි කිව්වා අද කොහොමද රෙජිස්ට්‍රේෂන් එකක් ගන්නෙ. එතකොට තරවකාර ආතනයක් තෝරගන්නේ. එතකොට ඇඩ්වයිසර් කෙනෙක් ලබා ගන්නෙ. දැන් මේ ඔක්කොම ලබාගෙන අපි හිතමු ඉන්වෙස්ට්මන්ට් එකකුත් දාලා තියෙනවා. ඒ කියන්නේ මේ CSC එකේ account එකට යම් මුදලක් ඉන්වෙස්ට් කරන්න දාලා තියෙනවා. එතකොට දැන් මෙයා මේ process එක complete කරන share එකක් මිලදී ගන්න ලංකාවේ කියන්නේ කොටස් වෙළඳපොලේ තියෙන app එක මොකද්ද? ඒකේ ඔබ කියන්නේ අපේ ඉන්වෙස්ටර්ස් වල කරන්න පුළුවන් දේවල් මොනවද? ඒ කියන්නේ උදාහරණ කීපයක් සහිතව කිව්වොත් මම හිතනවා පැහැදිලි වෙයි කියලා. ඔව්. එතකොට දැන් අපිට දැන් මූලික වශයෙන් අපි කොටස් වෙළඳපොළ ගිණුමක් ආරම්භ කරගත්තට පස්සේ අපිට දෙවන පියවර විදිහට අපිට අවශ්‍ය වෙනවා මේ ඔන්ලයින් ට්‍රේඩින් ෆැසිලිටි එක ගන්න. ඉතින් එතෙන්දී ඔන්ලයින් ට්‍රේඩින් ෆැසිලිටි එක ගන්නකොට අපිට නැවත වරක් බ්‍රෝකර් තරවකාර ආයතනයෙන් අපිට එවනවා ෆෝම් එකක් ෆිල් කරන්න කියලා. ඒ ෆෝම් එකත් ෆිල් කරලා අපි සයින් කරලා නැවතත් මේ තරවකාර ආයතනයට බාර දුන්නාට පස්සේ අපිට දෙනවා යූසර් නේම් එකක් සහ පාස්වර්ඩ් එකක් දෙනවා. ඒක හරහා අපිට පුළුවන් දැන් අපි කලින් සඳහන් කරා තරවකාර ආයතන 20කට අසල ප්‍රමාණයක් තියෙනවා කියලා. ඒ තරවකාර ආයතන 20ක ප්‍රමාණයෙන් ලංකාව තුල දැනට කොළඹ කොටස් වෙළඳපොළට ප්‍රධාන වශයෙන් මොබයිල් ඇප් දෙකක් පාවිච්චි කරනවා. ඒ මොබයිල් ඇප්ස් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් අපිට PC එකකින් PC version එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. එකක් තමයි මේ Direct FN කියන platform එක. ඒක හරහා අපිට කොටස් මිලදී ගැනීම විකිණීම කරන්න පුළුවන්. අනිත් එක තමයි A-Trade කියන platform එක. මේ platform දෙක තමයි තියෙන්නේ. ඉතින් මේ platform දෙකෙන් මම දන්න විදිහට වැඩිපුර broker firms ප්‍රමාණයක් අපිට ලබා දෙන්න මේ A-Trade කියන platform එක තමයි. තාමත් මේ Direct FN කියන platform එකත් ලබා දෙන්න තරවකාර ආයතන කීපයක් තියෙනවා. ඉතින් ඒ තරවකාර ආයතන අපිට ඊට පස්සේ දැන් අපි ඔන්ලයින් ට්‍රේඩින් ෆැසිලිටි එක ගත්තට පස්සේ අපිට අර මම කලින් සඳහන් කරා වගේ යූසර් නේම් එක සහ පාස්වර්ඩ් එක ලැබෙනවා. ඒ යූසර් නේම් එක සහ පාස්වර්ඩ් එක යූස් කරලා අපිට පුළුවන් අපේ අර දැන් අපි ගිණුම විවෘත කරපු තරවකාර ආයතනයේ නැත්නම් බ්‍රෝකර් ෆර්ම් එක නිර්දේශ කරන
මොබයිල් ඇප් එක හෝ නැත්නම් PC version එක අපිට A-Trade නම් කියන්නේ අපිට A-Trade app එක download කරලා නැත්නම් direct FM නම් කියන්නේ ඒක download කරලා ඒකෙන් අපිට පුළුවන් මොබයිල් එකෙන් උනත් පුළුවන් අර user name එකයි password එකයි ගහලා මේකට ඇතුල් වෙන්න පුළුවන්. ඒකට ඇතුල් වුණාට පස්සේ අපිට සියලු තොරතුරු එදිනෙදා වෙළඳ පොළ ගනුදෙනු වෙන තොරතුරු ඒ කියන්නේ වෙළඳ පොළ කොච්චර ඉහළ ගියාද නැත්නම් පහළ ගියාද එතකොට කොටස් ප්‍රමාණය වැඩි කොටස් ප්‍රමාණයක් මිලදී ගැනීමක් සිද්ධ වුණේ නැත්නම් ගනුදෙනු වීමක් සිද්ධ වුණේ මොන සමාගම්වලද එතකොට ඒ සමාගම්වල ඒ දවසේ මිල ඉහළ යෑම හෝ පහළ යෑම කොහොමද වගේ දේවල් සහ ඊට අමතරව අර අපි කියන්නේ කොටස් මිල ඉහළ යෑමේ chart ඒ කියන්නේ ටෙක්නිකල් charts පවා අපිට ඒ app හරහා ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ ගොඩක් තොරතුරු ලබා ගන්න පුළුවන්. අපිට තව ඒකේ තියෙනවා account details බලා ගන්න පුළුවන්. අපි එතකොට අර අපේ CDS account එකට යම් මුදලක් තැන්පත් කරන්න ඕන. ඒකත් චුට්ටක් මම පැහැදිලි කරන්නම්. මොකද දැන් අපේ account එක හදලා ඉවරුණාට පස්සේ අපි යම්කිසි මුදලක් අපි X කියන මුදලක් තැන්පත් කරනවා නම් අපි X කියන මුදල අපේ bank account එකෙන් අපි අර කොටස් තැරවකාර ආයතනයේ තියෙන official account එකක් තියෙනවා. ඒක අපිට තැරවකාර ආයතනෙන් ලබා දෙනවා. ඒ account number එකයි ඒ details ටික අපි අර X කියන මුදල ඒකට transfer කිරීමක් සිදු කරන්න ඕන. ඉතින් ඊට පස්සේ කොටස් තැරවකාර ආයතනයේ අපේ advisor විසින් සාමාන්‍යයෙන් විනාඩි කිහිපයක් වෙන්න පුළුවන්. විනාඩි කිහිපයක් ඇතුළත අපේ CDS account එකට ඒ මුදල් transfer කරනවා. ඊට පස්සේ අපිට අර mobile app එක ඇතුලෙන් අපිට බලා ගන්න පුළුවන් ඒ කෑෂ් ප්‍රමාණය අපි දාපු අර ට්‍රාන්ස්ෆර් කරපු මුදල් ප්‍රමාණය ඒකට ඇවිල්ලා තියෙනවද කියලා අපිට බලා ගන්න පුළුවන්. ඒකට ඉතින් අපේ account details වලින් අපේ ඒ කියන්නේ buying power එක විදිහට අපිට පෙන්වනවා නේද? මිලදී ගැනීමේ හැකියාව විදිහට අපිට ඒකේ පෙන්වනවා. ඒ තුලින් අපිට බලා ගන්න පුළුවන් අපි X කියන මුදලක් අපි ට්‍රාන්ස්ෆර් කරා නම් ඒ මුදල හරියටම ඒකට වැටලා තියෙනවද කියලා මිනිත්තු කිහිපකින් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනත් කෙනෙක්ට දැන් මේ පිළිබඳ වෙළඳ පොළ පිළිබඳ අවබෝධයක් නැති කෙනෙක්ට හෝ අලුත් කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන්. මෙතන යම්කිසි වංචාවක් වෙන්න පුළුවන් වෙයිද? ඒ කියන්නේ අපි අපේ මුදල් බැංක් account එකෙන් බ්‍රෝකර් ආයතනයට ට්‍රාන්ස්ෆර් කරාට පස්සේ ඒක හරියට අපේ CDS account එකට වැටෙන්නේ නැති වෙයිද කියන එක පිළිබඳව ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. නමුත් එහෙම කිසි ප්‍රශ්නයක් තියාගන්න අවශ්‍ය නැහැ. මොකද මේක කියන්නේ විශාල ප්‍රමාණයේ ආයෝජකයන් ඉඳන් මේක බිලියන ගණන් වලින් ගනුදෙනු වෙන තරම්. ඒ නිසා අපිට කිසිදුකින් 1 රුපියලකවත් ඒ පිළිබඳ මොකද මේක නියාමන ආයතනයන් තියෙනවා. ඒ පිළිබඳ අපිට තියෙන දැන් අපි ට්‍රාන්ස්ෆර් කරා නම් අපිට ට්‍රාන්සැක්ෂන් කරපු ස්ක්‍රීන්ෂොට්ස් අපේ ළඟ තියෙනවා. ඉතින් ඒ දේවල් එක කිසිදු රුපියලකවත් වෙනස් වීමක් සිද්ධ වෙන්න විදිහක් නැහැ කිසිම විදිහට. බ්‍රෝකර් ආයතන විසින් මේ පිළිබඳ සම්පූර්ණ ආරක්ෂාව ඇතුව අපේ CDS account එකට සල්ලි ට්‍රාන්ස්ෆර් කිරීම සිද්ධ කරනවා. ඊට පස්සේ අපේ CDS account එකට මුදල් අපි මුදල් CDS account එකට ඇතුළත් වුණාට පස්සේ අපිට පුළුවන් කොටස් මිලදී ගැනීම සහ විකිණීම සිද්ධ කරන්න. මේ මොබයිල් ඇප් එක හරහා හෝ නැත්නම් මේ මොබයිල් ඇප් එකට අදාළ PC version එක හරහා පුළුවන් අපිට කොටස් මිලදී ගැනීම සහ විකිණීම සිද්ධ කරන්න. ඉතින් ඒකෙන් අපිට පුළුවන් දැන් අලුත් කෙනෙක් නම් යම් පොඩි මුදලක් පාවිච්චි කරලා අපි අර යම් කිසි විශ්ලේෂණයකුත් කරලා යම් කොටස් ප්‍රමාණයක් මිලදී අරගෙන ඒ තුලින් යම් කිසි අර ට්‍රේඩ් එකක් කරලා අපිට මේ පිළිබඳ යම් කිසි අවබෝධයක් ගන්න. කියන්නේ කොහොමද ට්‍රේඩ් එකක් කරන්නේ? කියන්නේ ගනුදෙනුවක් සිද්ධ කරන්නේ කොහොමද? එතකොට මේ ගනුදෙනුව සිද්ධ වෙන්නේ කොහොමද කියන එක පිළිබඳ අවබෝධයක් ගන්න පුළුවන්. ඒකේ මම පොඩ්ඩක් මතක් කරන්නම් ගනුදෙනුවක් සිද්ධ වෙන්නේ කොහොමද කියන එකත්. ඇත්තටම මේකේ තියෙනවා අපිට ඕඩර්ස් තමයි දාන්න තියෙන්නේ. කියන්නේ අපි ඕඩර් එකක් ප්ලේස් කරන්න ඕන. අපිට කොටසක් මිලදී ගන්න අවශ්‍ය මිලට සහ අපිට අවශ්‍ය කොටස් ප්‍රමාණය සඳහන් කරලා ඕඩර් එකක් ප්ලේස් කරන්න ඕනේ. එතකොට අපි තමයි එතන මිලදී ගන්නා විදියට ඉන්නේ. අපි තමයි බයර්. එතකොට තව කෙනෙක් මේ විදිහට කොටස් දැනට තියෙන කෙනෙක් කොටස් විකිණීමක් කරන්න ඒ විදිහටම ඕඩර් එකක් ප්ලේස් කරලා තිබුණොත් ඒ ඕඩර් දැන් අපි හිතමු අපි යම් ප්‍රමාණයක අපි හිතමු අපි යම් කොටසක් රුපියල් 10කට මිලදී ගන්න ඕඩර් එක දැම්මනම් තවත් කෙනෙක් රුපියල් 10ට විකිණීමට ඕඩර් එක දැම්මනම් ඒ දෙක එකට මැච් වීමක් සිද්ධ වෙනවා. අපි මේ මැච් වීමත් එක්ක මේ ගනුදෙනුව සිද්ධ වෙලා අර අනිත් කෙනාගේ කොටස් ප්‍රමාණය අපේ account එකට එනවා. ඉතින් මේක දැන් අර ටිකක් අපහැදිලි වෙන්නත් පුළුවන් මේ පිළිබඳ කිසිම අවබෝධයක් නැති කෙනෙක් නම්. නමුත් ඔයාලට account එක හදලා මේක කරගෙන යද්දි බොහොම සරල කාරණා දේවල් ටිකක් තියෙන්නේ. ඕන කෙනෙක්ට ලේසියෙන්ම මේ ටික පැහැදිලි වෙනවා. ඉතින් දවස් කිහිපයක් මේක කරගෙන යද්දි. ඔව් ඉතින් අලුත් ආයෝජකයන්ට අපි කියනවා ෂෙයා මාකට් එකට එන්න. හොඳ රිටර්න්ස් තියෙන තැනක්. අපි කතා කරමු ඉස්සරහේදී කොහොමද ෂෙයා මාකට් එකේ මොන මොන රිටර්න්ස් ද ගන්න පුළුවන්. එනවා ඉන්වෙස්ට්මන්ට් එකක් දැම්මොත් ඒකට අපිට ප්‍රතිලාභ ගන්න පුළුවන් විවිධ ක්‍රම තියෙනවානේ.
ඒව ගැනත් අපි ලක්ෂාන් එක කතා කරමු. මම හිතනවා අද වීඩියෝ එකෙන් අපි සෑහෙන දෙයක් ලක්ෂාන් කතා කරා කියලා. ඔයගලන්ට හොඳ දැනුමක් ලබා දුන්නා කියලා. ඉතින් ලක්ෂාන් එහෙනම් ආයිබෝවන් අපි ඊළඟ එපිසෝඩ් එකෙන් හමු වෙමු. ඔව්. අයිබෝන් මේ පොඩක් කියන්නම් දැන් අද අපි මේක කතා කරේ අලුත්ම කෙනෙක්ට එනවා නම් මොකද දැන් මේක වීඩියෝ එක බලනවා නම් දැනට මාකට් එක ඉන්වෙස්ට් කරලා තියෙන කෙනෙක් මේක මේ අද කතා කරපු දේවල් එච්චර අදාළ නොවෙන්න පුළුවන්. නමුත් අපි ඉස්සරහ වීඩියෝ වලින් දැනට මාකට් එකේ ඉන්න අයටත් වැදගත් වෙන ගොඩක් කරුණු කතා කරමු. ඉතින් එහෙනම් අයිබෝන් බොහොම ස්තුතියි මේකට ආරාධනා කරන්න. Thank you ලක්ෂාන් එහෙනම් ආයිබෝවන්.